ඇත්තටම අපේ හාමුදුරුවනේ වසීගුරුකමකින් කෙනෙක් වසය කරගන්නවත් එතකොට නැවත ගෙන්වා ගැනීමක්වත් එතකොට විසිරීලා තියෙන පවුලක් නැවත එක්කාසු කර ගැනීමක් වගේ දෙයක් සිද්ධ කරගන්න පුළුවන්ද? ඇත්තටම අපේ මහත්තයෝ වශී කර්ම කිව්වොත් වශී කර්ම ගණනාවක් තියෙනවා. වශී කර්ම ඇවිල්ලා මේ පිට නරයන්ගේ යම් යම් බන්ධන ක්‍රමයන් ඉතා සාර්ථකව කරගන්න ක්‍රමවේදයන්. ඉතින් ඒ අතර ගත්තාම නාම බන්ධනය, නාම රූප බන්ධනය, ඒ වගේම කාම වශීය, ඒ වගේම රාජ වශීය, ඒ වගේම ඒ වගේ ගොඩාක් වශී ගණනාවක් තියෙනවා. මේ අතරින් හැරගියපු කෙනෙක් ගෙන්නන්නත් ඒ වගේම අමුසම සම්බන්ධතාවය ශක්තිමත් කරලා නොකඩී පවත්වාගෙන යන්නත් ඒ වගේ විවිධාකාර වශී කර්මයන් සිද්ධ කරන්න පුළුවන්කම තිබෙනවා. එතකොට අපේ හාමුදුරුව ළඟට ආවොත් අපේ හාමුදුරුව මොන වගේ වැඩ කටයුතු කරලා දෙන්නේ? ඇත්තටම හැරගියපු පවුල් බොහොම සම්බන්ධතා ගිලිහිච්ච දේවල්, ඒ වගේම ඒ වගේ දේවල් එකතු කිරීම, ඒ වගේම ප්‍රේම සම්බන්ධතා ගිලිහිච්ච දේවල් සාධාරණීකරණයක් කරනවා. ඒකෙදි අසාධාරණව අයුතු ලෙස බලහත්කාරකමින් වශීයක් කරනවා කියන එක සම්පූර්ණ එක වැරදි. ඉතින් කරනවා නම් අපි ඒක සර්ව සාධාරණද කියලා බලන්න ඕනේ. නැත්නම් අකමැත්තෙන් කෙනෙක් වසඟයටපත් කරගන්න ක්‍රමවේද තමයි ගොඩක් අද වශී කියලා රාග, කාම වශී, නාම රූප බන්ධන, ඒ වගේම එක එක වශී කර්ම තියෙනවා. ඉතින් ඒකෙන් බලහත්කාරකමින් කරගන්නව නම් ඉතින් අර වශී කර්ම තියෙනවා, පස් පොලේ කුණු අර ගන්නවා, ශරීරයේ කොටස් අරගෙන ඒවා වලින් යම් යම් දේවල් හදලා කඳට දෙන වශී කර්ම තියෙනවා. එතකොට අපේ හැමදෙරේ වහල් බන්ධන කියන්නේ ඒවටද? වහල් බන්ධනයක් කියලා කියන්නේ පුතේ මේ අද ඉස්සර නම් රජ දවසේ නම් ඔය එක එක කුලයන්හි හිටපු මිනිස්සු බැල මෙහෙවරකම් කරගන්න, නින්දගමේ රඳා පවත්වා ගන්න, කියන අනසකට කියන අවනතතාවය ඇති කරගන්න පාවිච්චි කරපු වහල් බන්ධන වශී තියෙනවා. නමුත් දැන් වර්තමාන වෙනකොට බල්ලෙක් වගේ, කුක්කෙක් වගේ, අර ගෙදර වැඩකාරියක් වගේ තියාගන්න, පර වැඩ ටික කරන්න, රෙදි ටික හොද ගන්න, වලන් ටික හොද ගන්න, ගෙදර දොරේ වැඩ බලන ටික කරගන්න ක්‍රමවේදයකට දැන් අද වර්තමාන තුල මේ වශී කර්ම මුල් කරගෙන කෙනෙක් අවනත කරගන්න තමයි ගොඩක්ම වහල් බන්ධනේ භාවිතා කරන්නේ. එතකොට අපේ හැමදෙරෝ ගාවට ආවොත් ඒ වගේ දේවල් කරලා දෙනවද? නැත්නම් අර කිව්වා වගේ සාධාරණ නම් විතරද කරලා දෙන්නේ? වශී කර්ම ගත්තාම සාධාරණීකරණයක් කරන්න ඕන. මොකද අවඩක් වෙනවා නම් කෙනෙකුට ජීවිතේ හානියක් වෙනවා නම්, ජීවිතේට යම් දුර්භාග්‍යයක් උදා කරලා දෙනවා නම් අපි ඒ වගේ කර්මයක් කළොත් ඒක ලොකු බලපෑමක් තියෙනවා. නමුත් හොඳ දේ හොඳ විදියටත්, නරක දේ නරක විදියටත් මම දකිනවා. ඒ නිසා මම කැමතියි ඉතින් ඕනම කෙනෙකුට පිහිටක් වෙන්න ඒ වගේ වශී කර්මිකදී සාධාරණීකරණය කරලා. එහෙමයි අපේ හැමදෙරේ.